ඉතින් හෙලෝ ගයිස් ඉතින් ඔන්න හැමදාමත් වගේ ඔයගොල්ලෝගේ වටජාරය ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔයගොල්ලොන්ට පේනවා මගේ හැමත කවුද ඉන්නේ කියලා. ඉතින් ඔන්න කාංචන ඇවිල්ලා ඉන්නවා අද අපේ ඔයගොල්ලන්ට පොරොන්දු වුණා වගේ මොකක්ද මේක නම හොට් චිප් චැලෙන්ජ් එක කරන්න තමයි ඔන්න අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අපි දැන් මොනවද කරගෙන පේ වෙලා ඉන්නේ දැන් මේ කණ්ඩ ඔයගොල්ලන්ට ඉතින් ඔන්න ඔයගොල්ලෝ ඉස්සරහම ඕපන් කරන්න නිසා මේක මම තිබ්බා. උදා වගේ ඉතින් ගයිස් මෙතන මේ චිප් එකට අමතරව චිප් දෙකකට අමතරව තව තියෙන ගොඩක් දේවල්. චිප් එකේ සයිස් එක පොඩි කරලා මම මේක ලොකුවට තිබ්බා. මේක තර අපි කලින් කාපු එකේ මේ version 2 එක තමයි මේ තියෙන්නේ. ඔන්න මතක ඇති අර කලින් අත රතු පාට මේකේ දැන් මේක version 2 එක. ඉතින් ඊට අමතරව මේකේ තියෙනවා මේ මේකට විතර අරන් එන්නම් ghost pepper මේක ඇවිල්ලා මේ රෝ එක කියන්නේ මුකුත් කරලා නැහැ ඩස්ට් එකවත් නෙමෙයි කියන්නේ කුඩු කරලා නෙමෙයි අමුවේ වේලපු ghost pepper තමයි මේකේ තියෙන්නේ. මෙතන ගහලා තියෙනවා මිලියන නේ ස්කෝවිල් යුනිට් මිලියනයි කියලා මේ ගහලා දෙන මේකට try කරමු පස්සේ දවසක. ඉතින් මේක තමයි ඉතින් try කරන්න තියෙන්නේ. අපිට පොත් පින්සක් ලැබිලා තියෙනවා. අවුරුදු 16න් වැඩි අයට තමයි මේක පාවිච්චි කරන්න කියලා ගහලා තියෙන්නේ. එතකොට මේ ප්‍රෙග්නන්ට් අම්මලාට ගන්න එපා කියලා ගහලා තියෙනවා. ආවට දාසෙන් නැන්න. ආවට අස්සම් කරලා ගන්න පුළුවන්. අස්සම් කරනවා නම් කරන්න ඕන. ඉතින් guys මේක පාවිච්චි කරද්දී මේ ග්ලව්ස් දාන්න කියලාත් ඒගොල්ලෝ ගහලා තියෙනවා. අපි මේක පටන් ගමු නැත්නම් ඕගොල්ලෝ ගෙයි කතාව වැඩි කියලානේ. ඔන්න පටන් ගන්නයි යන්නේ. ඉතින් මේක දන්නවනේ. මේ කාලා thank you කාඩ් එකක් තියෙනවා. මේ කාල් විනාඩි 5ක් ඉන්න තමයි තියෙන්නේ guys. ඉතින් guys මේකේ ස්ක්වේර් යුනිට් මිලියන 3ක් තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 30ක් තියෙනවා. අපි අර අපේ ගෝල්ඩ් පෙපර් එකේ අපි දැක්කේ ලක්ෂයනේ. ලක්ෂයද මිලියනයිද දන්නේ නැහැ. ලක්ෂයකට වැඩි. ඔව් ලක්ෂ මිලියනයි. ඔව් guys මේකේ මිලියනයි මේකේ මිලියන 3යි. ඉතින් මොකද මේ කැලෝරි එහෙම දාලා දිනවනේ. ඉතින් මේකේ සාර වැඩි. අපි try කරලා බලමු නේද? මේක විශේෂ දෙයක් නැහැ. ඉතින් මේ ඔයගොල්ලෝ වීඩියෝ ඇනලි පොඩ්ඩක් මතක් කරන්න අනිවාර්යෙන් බඩජාරය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තියාග තමයි බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපේ මේ ගියාවැත්තේ පොඩි මොනාර දෙයක් කඩන් වටනවා වගේ අපිට ඇහුණා. ඉතින් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න guys මේ වීඩියෝ එක බලන්න කලින්. ඉතින් අපි ඔයඩට බහි උනේ. සුබ මොහොතින් මේ ලිලියක් ඉන්නවා ගණන් ගන්න එපා. ලිලියගේ සද්ද තමයි එන්නේ. බලම් මේක නම් මම හිතන්නේ අමාරු වෙයි. මොකද මේක සරයි. ඉතින් guys අදත් අපි අරන් ඉන්නවා කොහොමද අන්කට් වීඩියෝ එකක්. සුපුරුදු පරිදි එයාසෙන් අර පුට්ටුට්ටා මොකද චැලෙන්ජ් එකක් දිනලා ඒක කරන්නත් ඕනේ. ඒකත් බලමු ඉස්සරහට. ඉතින් guys මේ තමයි චිප් එක. පේන rest in peace කියලා ගහලා තියෙනවා පිටිපස්සේ. තමයි ග්ලව්ස් එකක් දීලා තියෙනවා හැමදාමත් වගේ. ඉතින් මොකක්ද කියන්නේ? last word කියලා අහලා තියෙනවා ඉතින්. බලමු මේක හරියට ඉන්න ඕනේ දැන් මේ කාලේ. පොඩ්ඩක් 5 minutes තමයි. ඒ කියන්නේ මේ කාලා මිනිත්තු 5ක් වතුරවත් කන්න කිසි දෙයක් කන්නේ බොන්නේ නැතුව ඉන්න ඕනේ විනාඩි 5ක්. ඒක තමයි චැලෙන්ජ් එක. ඉතින් guys අපිට මේ ටැටූ එකකුත් ලැබිලා තියෙනවා නේ. පොඩි ලෝයි වගේ නියන්නේ. guys කරන්න දෙන්න නැහැ අපි ඕගොල්ලොන්ට අර මේක තියෙන එක කියන්න බෑ සේරෝ. ඒ නිසා තමයි ඉතින් අපි කිව්වේ ඉතින් ඔන්න අපි දැන් වැඩේ පටන් ගන්නයි යන්නේ. බලමු නේද? අපි පැත්තකින් තියාගමු අපේ ටොල්ලෙන් පහුව. එක තියෙනවා කණ්ඩන්න යම් බෑ වගේ තමයි අතල. ඉතින් guys අපේ ස්ටොප් වොච් එකත් අපි රෙඩි කරලා තියන් ඉන්නේ. සුබ මොහොතින් ඉරු නානට අවුලන්නේ. ඉතින් guys අපි කාලා බලමු චිප් එක. කඩුනේ
කරන්න තමයි අර මට වෙනද දැනුණ මේ ඊට මෙන්න මේ ගානට ලං කරද්දී අර කොරියන් බුල්ඩක් රාමෙන් එකේ සුවඳත් පොඩ්ඩක් එනවා වගේ දැනෙනවා. කැඩලා දෙන්නේ දෙකම ගන්න ඕනේ නේද? කැඩිච්ච එකයි දෙකම ගන්න ඕනේ. මගේ නම් නිකන් සම්පූර්ණ මේකෙන් අර නෑ ඩොරිතෝස් එකක හැඩේ තියෙනවා. ගයිස් මේක තමයි චිප් එක. ඉතින් ඔයගොල්ලෝ උන්දර බලා ගන්න තත්ත්වය කොහොමද කියලා. තමයි චිප් එක. දැන් මේ පාරනේ පාට ටිකෙන් කන්න පුළුවන් ආස හිතෙන පාටක් තියෙනවා නේ. පේනවනේ ගයිස්. එහෙනම් වැඩි කතා නැතුව 1 2 3 උදාරන්නේ නේද? ගයිස් මේක අර ගිය පාරේ වලට සරටක් අඩු බොරු කියන්න ඕනේ. ලිලියවලු දාන්න. උදාරන්නේ නේද? එක්ක අපි දෙන්න දැන් සර කාලා අපිට මාරි වෙලා සර නැහැ කියන්නත් බෑ. නමුත් මම හිතපු තරම් නෑ හැබැයි. බලමු ටක් කරලා ඉඳලානේ. ස්ටොප් ඔච්ච උන් කරන්න ඕන වෙන්නේ නැති වෙයි ඔය. ගයිස් අපි මේක ස්ටාර්ට් කරමු. අපි දැන් කාලි ඉවරයි. නාඩි පාරට අයින්න පුළුවන් වෙයි වගේ නේද? ගයිස් කරන්න දෙයක් නැහැ මේ ෆෝන් එක සෝරි මේ කැමරාවේ බැටරිය බැස්ස නමුත් ඉතින් අවුලක් නැහැ මේකේ. ඉතින් ගයිස් කියන්න කනගාටුයි මේ දෙපාරක්ම බැටරිය බැස්ස ඉතින් උන්න දැන් බැටරිය මාරු කරන් තින්නේ. ඕගොල්ලෝ දැන් අපි විශ්වාස කරගෙන ඉඳන් දන්නේ අපි කෑවේ නැහැ ඉතින් මොකුත්. ටයිම් එක තියෙනවා මේ. ටයිම් එක නම් අපි තාම එහෙම තියලා තියෙනවා. බැටරි බහින්න කලින් උණු කරපද්දි රෙකෝඩින් එක. ඔව් ඒ පටන් ගන්න විදිහටම තාම මේක තියලා තියෙන්නේ. ඕන්නම් අපි දවස මොනවද කයින් එක සර නැහැ නේද? ඔව්. ඒක නෑ. සරනම් මදි. මදි කියන්නේ. සරමදි කියන එක බාලා කරලාද වන්දා? මොකද මම ඔයාලට දත් කිව්වේ මේක පට්ට සැර එකක් කියලා. ගයිස් මේක ඇත්තටම මේ තුන් වරක් සර රාමෙන් එකක් කනවා වගේ තමයි ඔයා රාමෙන් රහක් සුවඳක් එනවා කියලා කිව්ව නේද? මේක අර කලින් පාරේ පෙට්ටිය වෙච්චර ක්වොලිටි නෑ. නමුත් ඇතුළේ චිප් එක පට්ට සරට තිබ්බා. අර මම ඔයාලට කිව්වේ මේ පෙනුමක් තියා වෙනස් කියලා නම් කන්න පුළුවන් පෙනුමක් කියලා කලින් එකේ නේ. කළු පාට වගේ තිබ්බේ. දෙවිල නැහැ කියන්න බෑ. දෙවිල නමුත් ඉතින් ගානක් නැහැ. දිනාඩි 15ට ඉන්න පුළුවන්. පැයක් එකේ ඉන්න පුළුවන් සීන් එකක් තියෙනවා. එන්නේ මේ අවුලක්ම නැහැ ඉතින්. ගයිස් අපි හිතුව තරම් ඇත්තට මේක සැරුන්නේ බලමු. අපි ඊළඟට අපිට තියෙනවා ඉතින් මේ අපේ ගෝස් පෙපර් එකකින් කවදාවත් try කරලා බලන්න පුළුවන්. මේක බොරු කරන්න බෑනේ. ඒක මිරිස් කරලමනේ. ඒ නිසා ඒකට ආයේ මුත් කියන්න බෑ බොරු එකක්. දැන් මේක ස්කෝල් වලුත් මිලියන 3යි කියලා ගහලා තිබ්බට කවුද දන්නේ ඇත්තම නැද්ද කියලා. ඉතින් ගයිස් මේ කාල වේලාවදී ලඟ වෙනවා ඉතින් ඔන්න අපි ඉන්නම්. ඔන්න අපි විනාඩි 5කුත් හිටියා ඉතින් මේ මට කවදාවත් වෙලා නැති දෙයක් තමයි සිද්ධ වුනේ. විනාඩි 5ක් ඇතුළත වෙච්ච සිද්ධිය. විනාඩි 5ක් ඇතුළත සෑහෙන දෙයක් සිද්ධ වුණා. මම බැටරි හොයන්න ගියා. කවදාවත් වෙලා නැහැ හොම. අහල චාර්ජර් ගහලාමනේ තිබ්බේ. ඉතින් අපි try කරලා බලන්න ගෙනා කියන්න તો කැඩුවා මොකද කන්න ආසින්ද. ඉතින් ගයිස් මේ ඇවිල්ලා හෙල්වා. මේක මේ මුස්ලිම් අයගේ මුස්ලිම් ජාතිකයින්ගේ මේ ප්‍රසිද්ධ කෑමක්. අපි කාලා බලමු. මමත් හරියම දන්නේ නැහැ මේක මොනවද හදලා තියෙන්නේ. අපි කියවලා බලමු. අර මං කිව්වේ තෝෆු වගේ එක. නෑ මේක මේ ඉතාලිය අර මේක වගේ. මෙව තියෙන්නේ තිරමිසු. තිරමිසු වගේ. ක්‍රේම්. මේ හදලා තියෙන්නේ ගයිස් මේ තල ඇටවල පිටි වලින් හදලා තියෙන්නේ. 52ක් තියෙන තල. බලමු අපි ඊට අමතරව මේකේ මොකක්ද තියෙනවද කියලා අපි දන්නේ නැහැ නේද? සීනි තියෙනවා. ඒක දේවල් තියෙනවා බලමු නේද? තලයට. අපි බලවගමු. අපි ඉතින් ගයිස් මේ උන්ඩෝක තමයි උනේ අපි චිප් එක අපි හිතපු තරම් ලොකු මගෙන හයියයි නේද? චිප් එක අපි හිතපු තරම් ලොකු එකක් අයිස්ක්‍රීම් වගේ පොඩ්ඩක් තියෙනවනේ. ඔයගෙන් ගන්න මේක ගන්න. තංගන ඉස්සත් ගන්න පුළුවන්. ඉතින් අපි කාලා බලමු.
කඩි රස එහෙමද? හැබැයි රහයි අනක තලහඩවල රහයන්නේ පැන්ඩයි පට්ට පැන්න හන තල තියෙන හොන්ට තල තල තේ තනක තල දෙන්න එක තේරෙනවා කද්දී ඉතින් මේ හෙල් බනේ හෙල්ප කාලතින කට්ටිය කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් ඇත්තට වෙනස් රහක් නේද මං හිතන් හිටියේ මේ ඔටු කිරියන් වලින් හදන මහර දෙයක් කියලා තල කණ්ඩාසයට හොඳයි වෙලාවට ඔය අදුනේ නැත්තම් අර ෆුඩ් චුට්ටයි චැලෙන්ජ් එක වෙලාවක වුණොත් එහෙම ඉවරයි මල දිරියන නෑ අපි දැන් මේ කලින්ම කිව්වනේ කර නැහැ කියලා අන්නෝයි ෂේප් එකේ හරියට කරගන්න පුළුවන් ඉතින් ගාස් ඔය විදිහට තමයි අපේ මේක ගියේ කොහොම හරි ඉතින් අපි දෙන්නම ඊට වඩා සරක් බලාපොරොත්තු වුණා මේ චිප් එකෙන් මම මෙයාට කියලා තිබ්බේ ගොඩක් මේ කරන්න සැර වෙයි කියලා නමුත් ඒකත් සැර නැහැ ඊට අපි ආයෙත් කාන්තර එක්ක හම්බෙමු අපේ ගෝස් පේපර් වීඩියෝ එකෙන් මේ තින්නේ මේක නම් සැර වෙයි මොකද ආයේ ෆ්‍රෙෂ් පිටම කලියම මිරිස් කරලා නේ තියෙන්නේ ඉතින් එහෙනම් ගයිස් කට්ටිය පරිස්සමෙන් ඉන්න අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු